නමුත් තවමත් මස් මාංශ අනුභව කරන මස් මාංශ ආහාරයට ගන්න පිරිසක් ඉන්නවා. ඔවුන් නිදහසට කාරණාවක් විදිහට කියනවා මේ සතුන් මරන්නේ නැති නිසා මස් මාංශ අනුභව කරාට අපිට අකුසලයක් පවක් සිද්ධ වෙන්නේ නැහැ කියලා. නමුත් අපි දන්නවා වක්‍රාකාරයෙන් හෝ මස් මාංශ අපි අනුභව කරනවා කියන්නේ ප්‍රාණඝාතයකට අපි අනුබල දීමක් සිදු කරනවා. එහෙම නේද අපේ හාමුදුරනේ? ඔව්. තිරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා පළමුකොටම ශ්‍රාවක සියලු දෙනාටම අපේ ගෞරවනීය හාමුදුරන් වහන්සේගෙන් අවසරයි නිහාල් විජේරත්න මැතිතුමනි ඒ වගේම අපේ වෛද්‍යතුමනි සංකීර්ණ ප්‍රශ්නයක් දීර්ඝ කාලයක් බිහිදොර වැඩසටහනේ සාකච්ඡාවට භාජනය වෙනවා මේ ප්‍රශ්නේ ප්‍රාණඝාතය සම්බන්ධයෙන් මම මුලින්ම විස්තර කරන්නම් ප්‍රාණඝාතය දහම විස්තර කරලා තිබෙනවා සිදු කරන්න පුළුවන් ආකාර දෙකක් එකක් තමයි සාහත්තික මේ ප්‍රයෝග විදියට දක්වලා තියෙන්නේ ප්‍රයෝග එතකොට සාහත්තික ප්‍රයෝගය කියලා එකක් තියෙනවා අනිත් එක තමයි ආනත්තික ප්‍රයෝගය කියලා එකක් තියෙනවා දැන් සාහත්තික ප්‍රයෝගය කියලා කියන්නේ තමන්ගේ අතින්ම මරණයටපත් කිරීම ඒක සාහත්තික ප්‍රයෝගය ආනත්තික ප්‍රයෝගය කියලා කියන්නේ අනකරවා මරණයටපත් කිරීම. ඒ කියන්නේ අනුන් ලවා මරණයටපත් කිරීම. දැන් කල්පනා කරලා බලන්න අපි මස් මාංශ අනුභව කරනවා කියලා කියන්නේ කෙලින්ම ඉතාමත්ම පැහැදිලි නේද? අනුන් ලවා ප්‍රාණඝාතය කරවීම. ඉතින් මේ දහමේ තියෙන මේ වටිනාම තැනකට අපි ඇවිල්ලා තියෙන එතකොට. ඒ කියන්නේ අනුන් ලවා ප්‍රාණඝාතය කරවීමට ඇතුළත් වෙනවා මේ මස් මාංශ අනුභව කිරීම. ඊළඟ අපේ ලංකාවේ විශේෂයෙන්ම අහිංසාවාදී මේ දහමක් ඒ දහමට අනුව ජීවිතය හදාගත්ත ඒ දහමත් එක්ක එකතු වෙච්ච සංස්කෘතියකින් බිහි වෙච්ච මිනිසුන් ජීවත් වෙන රටක්. එතකොට අවිහිංසාවට මුල් තැනක් දීලා තමන්ගේ ජීවිකාව පවත්වාගෙන යන මිනිසුන් ජීවත් වෙන රටක්. ඒ නිසා බොහෝ අයට හරි ප්‍රශ්නයක් මේක විශේෂයෙන් බටහිරට. මොකද අපේ අයට මස් මාංශ කවන්න, සුරාවට සූදුවට ඇබ්බැහි කරවන්න හරියට කැස කවනවා අතීතයේ ඉඳලම. ඒක නිසාවෙන් මම දකිනවා සමහර තැන්වලදී අපේ මිනිසුන් තුල ආකල්පමය වශයෙන් ප්‍රාණඝාතයට තිබෙන බය පදනම් කරගෙන යම් යම් රැකී රක්ෂාවන් වල ඊට අදාළ කරන නිරත වෙලා හිටියානම් නිරත වෙන්න තිබුණා නම් සමහර වෙලාවට බඩගින්නේ හිටියත් එවැනි රස්සාවල් කළේ නැහැ අපේ අය. ඒ తত্ত্বය වෙනස් කරන්න ආකල්පමය වශයෙන් වෙනස් කරන්න වචන පවා දාලා තියෙනවා. දැන් අපි හිතමු උදාහරණයකට ආර්ථිකය සංවර්ධනය කරන්න කියලා හිතාගෙන සාමාන්‍ය කලපු ආශ්‍රිතව ජීවත් වෙන අපේ සාමාන්‍ය ජනතාවට යම් යම් ආයතන වලින් යම් යම් සංවිධාන වලින් ආධාර ලබා දෙනවා ඉස්සෝ වගා කරන්න. එතකොට බලන්න දැන් මේ මොකද්ද කියලා දැන් අපි දැන් තිබුණේ ඉස්සෝ ඇති කරනවා කියලා අපි කියන්නේ සාමාන්‍යයෙන්. දැන් ඇති කරනවා කියන වචනේ නෑ මේගොල්ලෝගේ මේ ප්‍රොජෙක්ට් එකේ. මේගොල්ලෝගේ මේ ව්‍යාපෘතියේ නෑ. මේකේ තියෙන්නේ ඉස්සෝ වගා කරනවා. එතකොට කුකුලන් වගා කරනවා. ඌරන් වගා කරනවා. එළුවන් වගා කරනවා. ඒකට එකපාරටම අදහසක් එනවා. ඒකත් නිකන් මේ තම්පල වගා කරනවා වගේ වැඩක්. නේද මුකුණු වෙන්න වගා කරනවා වගේ වැඩක්. එතකොට මේ පවක් කියන අදහස එතන ඉන්නේ නැහැ. ජීවය කියන අදහස එතන ඉන්නේ නැහැ. ඔන්න ඔහොම කරලා ආධාර සපයන මට්ටමට මේ මොනවා හරි දෙයක් වෙන ක්‍රමයකින් පලා ටිකක් වගා කරගෙන ජීවත් වෙච්ච මිනිස්සුන්ට සතුන් ඇතිකරන්න ඔය වචන වෙනස් කරලා ඒ මිනිසුන් හුරු කරවලා මේ ප්‍රාණඝාතය තුළ මිනිසුන්ව ජීවත් කරවන්නට උත්සාහවත් වෙලා තියෙනවා. ඒ තුලින් තවදුරටත් මේ ප්‍රාණඝාතයට අනුබල දීමක් සිද්ධ වුණා මිසක ඒක වළක්වන වැඩපිළිවෙලක් තිබුණේ නැහැ. දැන් අපි හිතමු දැන් ඔබතුමී මතක් කළා වාගේ යම් කිසි කෙනෙක් කියන්න පුළුවන් අපි කන්නේ ගෙනල්ලා මරලා තියෙන සත්තු නේද? අපි හිතමු උදාහරණයකට මස් විකුණන තැනක ශීතකරණේ මස් කිලෝ 10ක් තියෙනවා කියලා අපි නිකන් උදාහරණයක් ගනිමු. මස් කිලෝ 10ක් තියෙනවා. කුකුල් මස් කියමු. කුකුල් මස් කිලෝ 10ක් තියෙනවා. එතකොට මේ කඩේට 10 දෙනෙක් ඇවිල්ලා කිලෝ 1 වතා 10කදී අරගෙන යනවා.
එතකොට දැන් ශීතකරණී මස් ඉවරයි. එතකොට මුදලාලිට සිද්ධ වෙනවා මස් ගන්න තැනකට පණිවිඩයක් දෙන්න මස් ඉවරයි. එතකොට මස් ලැබෙන්න සලස්වන්න. එතකොට අපි හිතමු කෙලින්ම සමහර වෙලාවට ෆාම් එකට වෙන්නේ නැති පණිවිඩය දුන්නේ. එතකොට පණ පිටින් ඉන්න සත්තු මරලා දැන් ආයි මේ ෆ්‍රිජ් එකට ගෙනල්ලා දාන්න වෙනවා. දැන් එතකොට මස් අරගෙන ගිය කෙනාට කියන්න පුළුවන් මම කිව්වේ නෑ සත්තු මරන්න. මම කිව්වේ නෑ කුකුලන් මරන්න කියලා. නමුත් කිව්වේ නැති වුණාට දැන් මෙතන ප්‍රාණඝාතයක් වෙනවනේ. අපි හිතමු උදාහරණයක මිනි මැරුමක් සිද්ධ වෙලා. මිනි මැරුමක් සිද්ධ වෙලා ඇසෙන් දුටු සාක්ෂි නෑ සැකකාරයෙකු ඉදිරිපත් කරලා තියෙනවා. දෙපැත්තේ තර්ක විතර්ක පදනම් කරගෙන ඒ සැකකරු නිදහස් වෙනවා. මොකද්ද අපි කියන්නේ ඔය සාධාරණ සැකයකින් තොරව මේ ඔප්පු කරගන්න බැරි වුණා. මොකද ඇහෙන් දුටු සාක්ෂි නෑ ප්‍රමාණවත් සාධක නෑ මේ මිනිමෙරුම සිද්ධ කරලා තියෙන්නේ මේ සැක කරුමයි කියලා ඔප්පු කරගන්න සාධක නැති වුණා තර්ක විතර්ක හරහා. ඒ නිසා ඔහු නිදහස් වුණා. නමුත් බලන්න ඔහු නිදහස් වුණත් මෙතන ප්‍රාණඝාතයක් වෙලා තියෙනවනේ. මිනිමෙරුමක් වෙලා තියෙනවනේ. ඒ මිනිමෙරුමට කවුද වග කියන්නේ? ඒක කලේ කවුද? ඒ කරපු කෙනාට ප්‍රාණඝාත අකුසල කර්මය නැද්ද? මොකද මේ ඔප්පු කරගන්න බැරි වුණාය පවතින නීතිය යටතේ ඔහු නීතියෙන් නිදහස් වුණාට විශ්ව සාධාරණ නීතියක් තියෙනවා ඒකට අනුව නිදහස් වෙන්න බෑනේ. ඒ නිසා ප්‍රාණඝාතය තමන්ගේ අතින් කළත් ප්‍රාණඝාතයමයි. අනුන් ලවා කළත් ප්‍රාණඝාතයම තමයි. ඒකේ ආයි කිසි වෙනසක් නැහැ. ඒ නිසා වක්‍රාකාරයකින් හරි ඒකට දායකත්වයක් යම්කිසි කෙනෙක් ලබා දෙනවා නම් ලබා දීලා තියෙනවා නම් එයාට ප්‍රාණඝාත අකුසල කර්මයට අදාළ කරන විපාක විඳින්න සිද්ධ වෙනවා. අපි තව පැත්තක් කල්පනා කරන්න ඕන නිර්මාංශ විය යුත්තේ ප්‍රාණඝාත අකුසල කර්මය සිද්ධ වන නිසාමද කියලා කල්පනා කරලා බලමු. මිනිසා කියලා කියන්නේ දියුණු කළ හැකි උසස් කළ හැකි මනසක් ඇති සතා කියලා තමයි නිර්වචනය දෙන්නේ. දියුණු කළ හැකි සමහර ඇත්තෝ කියනවා මේ උසස් මනසක් ඇති සතා මිනිසා කියලා. එහෙම කියන්න බෑ. මිනිස්සු මේ කරන දේවල් වල හැටියට. සත්තු මරාගෙන කන හැටියට නේද? මැරිච්ච සත්තුත් කනවා නම් ඒත් කියන්න බෑනේ දියුණු මේ මනසක් තියෙන කෙනෙක් කියලා. මැරිච්ච සත්තු කන්නේ මේ කබරු මේ බල්ලෝ බලල්ලු වගේ සත්තු මේ මැරිච්ච මලකුණු කන්නේ. ඒ නිසා දියුණු කළ හැකි උසස් කළ හැකි මනසක් ඇති සතෙකුට ඒ කියන්නේ මිනිසා නැමැති සතාට සැබවින්ම මිනිස්සෙක් නම් ඔහුට පුළුවන්කම තියෙනවද මරාගෙන කණ්ඩ හෝ මැරිච්ච කණ්ඩ? අපි ප්‍රාණඝාතය ගැන පැත්තකින් තියමු. සදාචාරාත්මකව කල්පනා කරලා බලලා මේක මට වටිනවද මං වගේ කෙනෙකුට ගැළපෙනවද කියලා කල්පනා කරලා බලලා පිනපව පැත්තකින් තියලා තීන්දුවක් තීරණයක් අරගන්න ඕන. මොකද මිනිස්සෙකුට එළවලු පළතුරු ආදී දේවල් කාලා ජීවත් වෙන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. මිනිස්සෙගේ ජීවිතේට කිසිම හානියක් සිද්ධ වෙන්නේ නැහැ. මස් මාංශ නොකෑවා කියලා කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. හැමදාමත් බීදුරේ ඒ ගැන කරුණු කාරණා පැහැදිලි කළා. අපේ වෛද්‍යතුමා ඒ ගැන මැනවින් කරුණු කාරණා විද්‍යාත්මකව පැහැදිලි කරලා දීලා තියෙනවා. මිනිසෙකුට පුළුවන්කම හැකියාව තියෙද්දි මලකුණු කන්න කොහෙත්ම ඕන කමක් නැහැනේ. පින්පව් පැත්තකින් තියලා මං කියන්නේ සදාචාරාත්මකව කල්පනා කරලා බලනකොට. ඉතින් ඒ නිසා ප්‍රාණඝාතයක් වෙනවද නැද්ද කියන කාරණාවම සලකා බලන්නේ නැතිව අපි උසස් කළ හැකි මනසක් ඇති මිනිසුන් වන නිසාවෙන් කොයිතරම් වැදගත්ද කල්පනා කරලා බලන්නකෝ මේ මස් මාංශයෙන් වළකින එක. ඒ කියන්නේ නිර්මාංශ වීම කොයිතරම් වැදගත්ද කියලා. ඒ නිසා මම කියන්නේ දරුවන්ට උගන්වනවා නම් යම්කිසි වැඩිහිටියෙක් අපි කන්නේ මැරිච්ච සත්තු මේ අපිට ඒක නිසා පවු නැහැ කියලා එහෙම කවුරු හරි කියනවා නම් ඒ ළමයින්ටත් දෙන්නේ ලොකු වැරදි මේ ආදර්ශයක් කියලා තමයි මම විශ්වාස කරන්නේ. එහෙමයි අපේ හැමදෙරනේ ඒ වගේම දැන් අපි ප්‍රාණඝාතය නොකරනවා වගේම මේ මරණයට නියමුණු තවත් සතෙක්ගේ ජීවිතේ බේරගන්න පුළුවන් නම් අපි අර සතෙක් මරන්න නැතුව කරන කුසලයේ තවත් වැඩි දියුණු වෙනවා නේද? අනිවාර්යයෙන් ඒකට කියන්නේ අපි අබය දානමය පින්කම කියලා නේ කියන්නේ. ඒ කුසලයේ ඒ පුණ්‍ය ශක්තිය ගොඩක් දියුණු වෙනවා. දැන් ඔය මේ චුල්ලකම්ම විභංග සූත්‍රය ගන්න සුභ කියන මානවකයාට බුදුහාමුදුරු දේශනා කර චුල්ලකම්ම විභංග සූත්‍රයේ තියෙනවා කුඩා කුඩා කර්ම බෙදා වෙන්කොට දක්වන සූත්‍රය කියන එකනේ මේකේ අදහස වෙලා තියෙන්නේ. දැන් මේ සූත්‍රයේ තියෙනවා මේ සුභ එකෙන් එක අහනවා ඇයි බුදුහාමුදුරුවනේ එකම විදිහට බිහිවන මිනිස්සු. ඒ කියන්නේ මව් කුසය තුල ඒ නිශ්චිත කාල රාමුවක් තුල ජීවත් වෙනවා
මවගේ ආහාරය එතකොට ඒ කුස තුල කුසේ ඉන්න කෙනාගේ ආහාරය බවට මවගේ උස්ම ඔහුගේ උස්ම බවට පත් වෙනවා. මේ සියලු දේම සමාන වුණාට බිහි වුණාට පස්සේ මිනිසාගෙන් මිනිසාට දක්වන්නේ වෙනස් වූ තත්වයන්. ඒ කියන්නේ සමහර මිනිස්සු දීර්ඝායුෂ විඳිද්දී සමහර මිනිස්සු අඩු ආයුෂ. සමහර අය ලස්සනට උපදිනකොට සමහරව අවලස්සන. සමහරව අංග සකලව උපදිනවා සමහරව අංග විකලව උපදිනවා. සමහරව බුද්ධිමත් සමහරව මන්ද බුද්ධිකයි. එකකට එකක් පරස්පර ප්‍රශ්න 14ක් විතර වගේ මෙයා අහනවා. ඉතින් ඒකට හේතුව මොකක්ද ඇහුවාම බුදුහාමුදුරුවෝ කියනවා කම්මං සත්‍යේ විභජ්‍යති අදිදං හිනප්පණිත්ත. මේක තමයි සුභ කර්මය විසින් මේ දක්වලා තියෙන බෙදීම. එතකොට මෙන්න මෙහිදී පැහැදිලි කළා යම්කිසි කෙනෙක් ප්‍රාණඝාත ආදී අකුසල කර්ම සිද්ධ කරා නම් සුභ ඒ අය මරණින් මත්තේ දුගතිය උපදින්න ඕන. දුගතිය නිරේ උපදින්න ඕන. මොනෝහරි පිනක් සිද්ධ කරලා පිනක් තිබිලා ඒ පිනේ ප්‍රතිඵලයක් විදිහට මනුස්ස ලෝකයේ උපන්නත් කලේ වැඩිපුර ප්‍රාණඝාතය නිසා ඔහුට මනුස්ස ලෝකේ දීර්ඝ කාලයක් ජීවත් වෙන්න වරම් නැහැ. ඔහු කෙටි කාලෙකදී මිය යනවා. එයා තේරුම් ගත්තා. එතකොට බුදුහාමුදුරුවනේ ඇයි එහෙනම් කෙනෙක් අඩු ආවිස්සේ? සුබ ඔය කියන එකේ මනිපැත්ත කල්පනා කරලා බලන්නකෝ. යම්කිසි කෙනෙක් ප්‍රාණඝාතයෙන් වැළකීලා ඒ වෙනුවට අබේ දානමේ පින්කම් කරමින් කරුණා මෛත්‍රී පෙරදරි කරගෙන ජීවත් වෙනවා නම් සුභය අය මරණින් මත්තේ දිව්‍ය ලෝකේ උපදින්න ඕන. මොනවා හරි ප්‍රමාද දෝෂයකින් ඔහු මනුස්ස ලෝකේ උපදිනවා නම් ඒ අය දීර්ඝායුෂ ලබනවා අර මේ අබේ දානමේ පින්කමේ ප්‍රතිඵල විදියට. ওই විදියටමයි සතුන්ට ප්‍රාණඝාත නොකලත් සමහර ඇත්තෝ සතුන්ට හිංසා කරනවා. සතුන්ගේ අඬුපඩු කඩලා දානවා. වේදනාකාරී තත්වයට පත් කරනවා. දඬු මුගුරු ආදියෙන් පෙළනවා තලනවා පීඩණයට ලක් කරනවා. ඉතින් ඒ අයටත් ඒකට අදාළ කරන විපාකයක් තියෙනවා. ඒ කියන්නේ යම්කිසි විදිහකින් ඒ අය මරණින් මත්තේ අපාගත වෙන්න ඕන. මොනවා හරි පිනක් තිබිලා මනුස්ස ලෝකේ උපන්නත් අංග විකලයි. මන්ද බුද්ධිකයි. එහෙම නැත්නම් මේ විරූපී. දැන් අපි අර පහුගිය කාලෙත් දැක්කා මේ නොබෝදා දැක්කා නහය තියෙන්න ඕන තැන නහය නොතිබිච්ච. ඇහැ තියෙන්න ඕන තැන ඇහැ නැහැ. කන් දෙකම තිබුණේ ඔළුවේ. විරූපී වෙලා ඉපදුනා. මොන තාක්ෂණනුව කොයි විදිහ එකක් කිව්වත් මේ තමයි බරපතල ප්‍රාණඝාත ආදී අකුසල කර්ම වල විපාක. බලන්න මනුස්ස ලෝකේ උපදින්න පින තිබුණා. උපන්න ජීවත් වෙන්න වාසනාව තිබුණේ නැහැ. ඒ නිසා ඉපදිලා බොහොම සුළු කාලයකදී මැරිලා ගියා. ඉතින් මේක තමයි යථාර්ථය. එහෙමයි අපේ හැමදෙරේ.